ආයිබෝවන් සියලුම දෙනාට මම දැක්කොත් බාන නාලිකාවේ සිංහල අවුරුද්දනේ හැමෝම සතුටින් ඉන්න දවස්වල ඔන්න මම බුම්මගෙන ඉන්න කතා අදත් අරගෙන ආවා. මේ මාසේ බුම්මන් ඉන්න එක හරිද මන් දන්නේ මන් මේ වැඩසටහන කරන එකත් හරිද කියලා. නමුත් ඉතින් පොරොන්දු වුණානේ අප්‍රේල් මාසේ බෝනස් කතාවකුත් එක්ක කියනවා කියලා. ඉඳ විනාඩි කිහිපයක් බුම්මන් ඉමු නේද? මොනා කරන්නද? එහෙනම් හරි පළවෙනි කතාව. මම දැන් එක මාමා කෙනෙක් ඉන්නවා. ඒ මාමා කියනවා අපේ නැන්දාගේ පුතෙක් ඉන්නවා. මිනිහා දවසට ඇඳුම් 4ක් විතර මාරු කරනවානේ. උදේට එකක් මාරු කරනවා. දවල්ට එකක් මාරු කරනවා. හැන්දෑවට එකක් මාරු කරනවා. රාට තව එකක් මාරු කරනවා කියලා කියනවා. පුදුම වදයක් තියෙන්නේ. ඊට පස්සේ අර නැන්දා කියනවා ඕක මොකද්ද? අපේ මේ නංගි කෙනෙක්ගේ පුතෙක් ඉන්නවා. මේ එයා පැයෙන් පැයට ඇඳුම් මාරු කරනවානේ. සර් මම අහනවා මොනවා? පැයෙන් පැයට ඇඳුම් මාරු කරනවා? මිනිහාගේ මොළේ හොඳ නැද්ද? මිනිහාගේ වයස කීයද? සර් නන්ද කියනවා මාස 3යිලු. හරි ඒ කතාව හරි. පළවෙනි කතාව හරි. දැන් දෙවෙනි කතාව. මොන දැන් එක තරුණයෙක් පාරේ නිකන් බෝක්කුවක ඉඳගෙන ඉන්නවා ඔහේ. ඔහේ නිකන් පාරේ යන මිනිස්සු දිහා බල බල නිකන් ඔය ගානක් කරන්න නැතුව ඔහේ ඉඳගෙන ඉන්නවලු. අතරින් මාමා කෙනෙක් යනවලු. මාමාට දැන් මේ තරුණයත් එක්ක එන කේන්තිලු. දැන් මාමා තරුණයා ළඟට ගිහලා කියනවලු පුතා ඔයා මොකද පාරවල් අයින්දලා ඉඳගෙන කරන්නේ මේ ඔය වාසේ රස්සාවක් කරන්නකෝ. මේ නිකන් ඉන්නේ කියලා කියනවලු. ඒතර ඒ තරුණයා යනවලු රස්සාවක් නේද මාමා. ඊට පස්සේ මොකද කරන්න ඕන මාමේ? ඊට පස්සේ රස්සාවක් කරුවම සල්ලි හම්බෙනවා. සල්ලි හම්බුනම එයාට හොඳ ගෙයක් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මාමේ ඊට පස්සේ ඉතින් හොඳ ගෙයක් හදාගෙන ඔයාලට වාහනයක් ගන්න පුළුවන්. මේ ඊළඟට විවාහයක් කරගන්න පුළුවන්. ඊට පස්සේ මාම ඒකත් කරගත්තාම ඊට පස්සේ ඔයාලට මේ මම මේ 3-4 දිනකෙම හදාගෙන දරුසුලතල බලන්න පුළුවන්. ඒගොල්ලන්ට උගන්වන්න පුළුවන්. ඊට පස්සේ මේ ඔයාලට හොඳ තත්ත්වයකට එන්න පුළුවන් කියලා මේ මාමා කියනවා. ඊට පස්සේ ආයෙත් ආන තරුණයා ඊට පස්සේ මාම ඊට පස්සේ ඉතින් ඔයාලට දෙයියනේ කියලා නිකන් ඉන්න පුළුවන් නේ. ඉතින් මාමේ දැන් කරන්නේ තේකනේ දෙයියනේ කියලා නිකන් ඉන්න එකනේ. ඉතින් ඕක ඕවා කරලා ඉන්න ඕනේ නිකන් ඉන්න කියලා ඒ තරුණයා උත්තර දෙනවලු. හරි ඒ කතාවත් හරි. දැන් ඊළඟ කතාව. දැන් ඔන්න දුම්රිස්ථානයේ දැන් දුම්රියක් එනවලු වේදිකාවට. වේදිකාවට එද්දි දැන් එනවුන්ස් කරනවානේ දුම්රියක් ආයන් පස්සේ එද්දි දැන් මේ දුම්රිය එනකොටම දැන් එනවුන්ස් කරනවලු. මේ දැන් එනවුන්ස් කරනකොටම ඒ පොලේ බලාගෙන දැන් එනවුන්ස් කරන්නේ ආවා දුම්රිය මේ වේදිකාවට එනවා. මේ ආවල් දුම්රිස්ථානය දක්වා ගමන් කරන එක එක ස්ටේෂන් වල නම් කියනවනේ. පොලේ බලාගෙන. ඉතින් කියනකොටම දැන් ළඟ වැඩ කරන කෙනෙක් දැන් මෙයාට තේ එකක් අරන් එනවලු බොන්න. තේ එකක් අරන් ඇල්ලේ කොලේ උඩින්ලු තියන්නේ. දැන් මේ කොලේ උඩින්ලු තියන්නේ. දැන් මේ දැන් දුම්බේ එනවා. දුම්බේ එද්දිම දැන් මේ මිනිස්සයා එලවුන්ස් කරනවා. දැන් පළවෙනි වේදිකාවට පෙවන්නේ දුම්රිය. දැන් ඒ කියනවත් එක්කම අර මිනිස්සයා තේක ගෙනල්ලා ඒ කොලේ උඩින් තියනවලු. දැන් අර මේ එනවුන්ස් කරන පුදුගලට කේන්ති ගියාවලු. ඒ උතර එකපාරටම කියනවලු. දැන් එනවුන්ස් කරගෙන ඉන්නේ පළවෙනි වේදිකාවට පෙවන්නේ දුම්රිය. දැන් අර තේ කොප්ප ගන්න තියනනේ කුඩිම. ඕක අහකට ගනින් යකෝ. කියලා අර මිනිස්සයාට බයිනවලු. නමුත් දැන් අර එනවුන්ස් එකේ ඇහෙනවනේ ඔක් කියනකොට. ඒතර හිතන්නේ මේ පළවෙනි වේදිකාවට පෙවන්නේ දුම්රිය. ඕක අහකට ගනින් කිව්වා කියලා තමයි මිනිස්සු හිතන්නේ. හරි ඒ කතාවත් හරි. දැන් ඔන්න තව කතාවක්. දැන් ඔන්න රූපානි නාලිකාව සංගීත උත්සව සංගීත සංදර්ශන තියෙන්නේ. සංගීත සංදර්ශන බලනවලු. පවුලේ කට්ටිය අම්මයි තාත්තයි පුතයි ළමයි ඔක්කොම එකතලා බලනවලු. ඒ නිවේදකයෝ දැන් උඹලා අහලා ඇති නේ මොන රැස්වීමක හරි එක්ක සංගීත සංදර්ශනයක හරි දැන් සෙනඟ ගොඩාක් හිටියාම මේ නිවේදකයා කියනවනේ ඕ මේ අද ක්‍රීඩාංගණයේ එකම හිස් ගොඩක් බවට පත් වෙලා තියෙනවා කියලා සෙනඟ ඉන්නකොට කියනවනේ එහෙම. ඉතින් දැන් මේ පුතාට මේක ප්‍රශ්නයක්. වාත් අයියර මේ නිවේදක හිස් ගොඩක් කියලා කියන්නේ. හිස් ගොඩක් කියන්නේ ඉතින් මේ පිටේනේ කවුරුත් නැහැ කියන එකනේ. හිස් කියන එකනේ. නෑ පුතේ හිස් ගොඩක් කියලා කියන්නේ මේ ක්‍රීඩාංගණයට ගොඩාක් සෙනඟ ඇවිල්ලා කියන එකනේ. ඉතින් තාත් ඔක මෙහෙම කියන්න බැරියයි. මේ ඔව් අද මේ ක්‍රීඩාංගණය ඉතාමත් උළු ගෙඩි වලින් පිරී ඉතිරි ගියා කියලා කියන්න බැරිද තාත් කියලා පුතා අහනවලු. හරි. කතා හතරම හරි දැන් බෝනස් කතාව. දැන් රිදුරු පුහුණු මධ්‍යස්ථානයක දැන් පුහුණු කරනවලු. දැන් පුහුණු කරද්දී දැන්
දැන් එක්කෙනෙක් රියදුරු ආසනේ ඉන්නවලු පුහුණු වෙන කෙනා. දැන් රියදුරු පාසලේ අයිතිකරු කියනවලු දැන් සීට් එක අනිත් පැත්තේ සීට් එක ඉඳගෙන පුතා ඉස්සලාම බ්‍රේක් එක පාගගෙන ඇක්සලරේටරේ තද කරගෙන ඉන්න ඕන. බ්‍රේක් එක පාගගෙන අනිවාර්යෙන් ඉන්න ඕන. ඉමීට ඇක්සලරේටරේ දෙන්න ඕනේ කියලා කියනවලු. දැන් හරි දැන් ඔක්කොම කියලා දැන් හරි දැන් ස්ටාර්ට් කරලා ඉස්සරහට ගන්න බාන්න කියලා කියනවලු. දැන් හරිය ස්ටාර්ට් කරලා බ්‍රේක් එක පාගන ඉමීට දැන් ඇක්සලරේටරේ දෙනවලු. මේ ඇක්සලරේටරේ පාගනවලු. දැන් වාහනේ යන්නේ නැහැලු. වාහනේ යන්නෙම නැහැලු. සර් මේක යන්නෙම නැහැනේ වාහනේ. හරි ඔය ක්ලච් එක දෙන්න ක්ලච් එක දෙන්න. ක්ලච් එක දෙන්න ළමයා ක්ලච් එක දෙන්න කියලා කියනවලු. දැන් මේ ඒත් ගන්න නැහැ ඒත් වාහනේ යන්නෙම නැහැ. අයිසි ඔය ක්ලච් එක දෙනවා කියලා එක්කෙනා බයිනවලු. මොන ක්ලච් එකක්ද ඔය මං ගත්ත ක්ලච් එකක් නැහැ කියලා පුහුණු වෙන්න හපු කෙනා කියනවලු. හරි. එහෙනම් බුම්මගෙන හිටියේ ඇති සිංහල අවුරුදු මාසේ hina වෙන දැන්වත් බුම්මන් හිටියට සමා වෙන්නත් කියලා කියනවා මේ අවුරුදු මාසේ පොරවගෙන ඉන්නුනාට විනාඩි කිහිපයක් හරි නමුත් පොරොන්දු වුණානේ අවුරුදු මාසේ අමතර බෝනස් කතාවක් කියනවා කියලා එයින්දා උනන්න බුම්මන් ඉන්න සිදු වුණා විනාඩි 5ක් විතර. හරි ඒකට කමන්නේ නැහැ. දැන් hina වෙලා ඉන්න සිංහල අවුරුදු මාසේ හින්දා හරි එහෙනම් සීලුම් දෙනාට ජය වේවා.